ඕන එක රටක් එක ශ්‍රී ලාංකීය ජාතියක් කතා කරන භාෂාව, අදහන ආගම, යගේ සංස්කෘතියකින් අනුව වෙනස්කම් වලට භාජනය නොවන එහෙම රටක් අපිට අවශ්‍ය නැද්ද අපි හම්බුනේ? නිසා අපිට අවශ්‍යයි ශ්‍රී ලාංකීය ජාතියක් හැටියට හැම කෙනාම උතුරේ ජීවත් වෙන කෙනත් නැගිටලා කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. නැගිටින කෙනත් නැගිටලා කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. දකුණේ කෙනත් කියන මම ශ්‍රී ලාංකිකයෙක් කියලා. එනිසා අපි ශ්‍රී ලාංකික ජාතිය හදන්න ඕන. යලි බෙදීමේ දේශපාලනය අපි අවසන් කරනවා. ඒක ටිකක් ලොකු ව්‍යායාමයක්, අභියෝගාත්මක ව්‍යායාමයක්. මොකද අපි තා හොදින් තේරුම් අරන් තිනවා. ඔතනින් තමයි යලි අපිට එරුව දේශපාලනය මතුවෙන්න ඉඩ තියෙන තැන, ජාතිවාදය උස්සීම. තන ඔය පැනලා ගිමින් ඉන්නේ නේ. අපි දන්නවා. ඒ නිසා අපි ජාතිවාදයට ඉඩ නොදෙමින් ඉස්සරහට ගමන් කරමින් තිබෙනවා. හැබැයි දැන් ඔබ හිතනවාද මෙවැනි ප්‍රගතිශීලී යහපත් ආර්ථික දේශපාලන සමාජීය කාර්යයක් ඉදිරියට නිකන් යන්න දෙයිද? දෙන්නේ. මේකට එරෙහිව ප්‍රතිගාමින් එකිනෙකාට එරෙහිව සතුරු කඳවුරු වල හිටපු ප්‍රතිගාමින් එකට එකතු වෙනවා. එක මිටට හරි එකතු වෙනවා. දැන් බලන්න අපි ප්‍රාදේශ සභා මැතිවරණයේදී ප්‍රාදේශ සභා ආයතන 267ක් අපි දිනුවා. ලංකාවේ පළමු වතාවට. අපි තමයි ඒ වගේ දිනුනේ. ඒකෙන් 152ක් අනිත් ඔක්කොම එකතු කරත් අපේ සංඛ්‍යාව වැඩි. හැබැයි 115 අපි දිනලා තිබුණට අර සුම්බුන් ටික එකතු කරපුවාම අපිට වඩා වැඩි. හරිද? ඒතකොට ඒවට තියෙන වෙනම දේශපාලන ධාරාවක්. ඒවා නේද? සජිත්ගේ කඳුරු වෙනම දේශපාලන ධාරාවක්, පොහොට්ටු වෙනම දේශපාලන ධාරාවක්. එතකොට දේශපාලන ධාරාවම ලෙස ගත්තොත් ඒ පළාතේ ජීවත් වෙන අය අපිව තෝරලා තියෙනවා. හැබැයි මොකද කරන්නේ අර නේද? අපි තීරුවට ආයතන 115ක සමාන 152ක සමාන 152 115ක ආයතන 115ක අපිට බහුතරේ නැහැ. දැන් බලන්න ගොඩනගෙන විදිය. කුලියපිටිය ප්‍රාදේශ සභාව ගත්තොත් අපේ ආසන වශයෙන් අපේ මන්ත්‍රීවරු 21ක් හිටියේ. පොහොට්ටුවේ මන්ත්‍රීවරු 6යි. දැන් සභාපති කවුද? පොහොට්ටුවේ. ඒගොල්ලෝ 6යි අපි 21යි. ඔවුන්ට සභාපති ධූරය ලබා ගැනීම සඳහා සහාය දෙන්නේ කවුද? සජපි, UNP, හරි පුටුව. මේ ඔක්කොම සහාය දීලා මොකද කරන්නේ? අපිට එරෙහිව හදනවා. මම හිතන ලංකාවේ පළමු වතාවට මේ තීව්‍ර දේශපාලන බෙදීම අද ගොඩනැගෙමින් තියෙනවා. ඉතිහාසයේ බොහෝ රාජ්‍යයන් මේ අභියෝගයන්ට මුහුණ දුන්නා. ප්‍රගතිශීලී යහපත් දේශපාලන ආර්ථික කාර්යයක් ඉදිරියට ගෙන යනකොට අනිත් සතුරු කණ්ඩායම තමන් අතර තියෙන පසමිතුරුකම් පස්සේ කළා. එකිනෙකා අතර තියෙන ප්‍රතිවිරුද්ධයන් පස්සේ කළා. එකට එකතු වෙනවා. දකින්න නැති මාධ්‍ය සාකච්ඡාවක් නේද? සජමින් තිස්ස අත්නායක, පොට්ටුවෙන් එහි ලේකම්වරය, UNPන් තලතා, තව හිටිය කවුරුද? සජිත් තිස්ස අත්නායක නේද? 4 දෙනෙක් හිටියා. දැන් මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා හිතන්න. හරි. ඒ කියන්නේ UNP පොට්ටුව නේද? ඔක්කොම එක කඳවුරකට එනවනේ දැන්. හැබැයි මෙච්චර කාලයක් වෙන්නේ මොකද්ද අපිට? ඒගොල්ලෝ කඳවුරු දෙකක්, බෙදුණු දෙකක්. හැබැයි අද ඒගොල්ලෝ අභියෝගයට මුහුණ දීලා තියෙනවා. එයි. අද මේ එකතු වල තියෙන පතුලේ කිසිවක් නෙවෙයි. තමන්ගේ පැරණි වංචා දූෂණ සහ අපරාධ යටපත් කර ගැනීම සඳහා තමයි මේ එකතුන් තියෙන්නේ. ඔවුන් පොහොට්ටුවේද, ඔවුන් සජබෙද අපිට අදාළ නැහැ. ඔවුන් අපරාධයක් කරලා නම්, ඔවුන් වංචාවක් කරලා නම් ඒකට එරෙහිව පරීක්ෂණ පටන් අරන් තියෙනවා. ඔවුන් දන්න පරීක්ෂණ පටන් අරන් තිබෙන බව දන්නවා. එහෙනම් මොකද කරන්න ඕනකම තිබෙන්නේ? මේ යම ගමන පරාජයට පත් කිරීම සඳහා තමන් අතර තියෙන පසමිතුරුකම් පස්සේ කළා එකතු වෙන්න ඕන. එහෙම නැත්නම් දේශපාලනිකව ගත්තොත් සජිත් ප්‍රේමදාස නාමල් රාජපක්ෂත් එක්ක එකතු වීම නාමල්ටත් අවාසි, සජිත්ටත් අවාසි. නිකන් එහෙම හිතුවොත්, නිකන් මතු පිටතල හිතුවොත් නේද? සජිත් නාමල් එක්ක එකතු වුණා, නාමල් සජිත් එක්ක එකතු දෙන්නටම අවාසි. හැබැයි ඒගොල්ලෝ හිතන මොකද්ද? දෙන්න බෙදලා හිටියොත් කොහොමද අවාසි? හරිද? ඒ නිසා මොකද කරන්න ඕන? මේකට රිව් එකතු වෙන්න ඕන.
තමන් අතර තියෙන තමන්ට දිගු කාලෙ වෙන දේශපාලන හානි ඊට ඊළඟ ඡන්දෙදි කොහොමද ජනාධිපති අපේක්ෂක දෙන්නෙක් ඉන්නේ? එකට නම් එකට එන්නකෝ. ඒකට නේ දැන් ඉතින් ඒකට සභා හදනවා නම් ඒකට ඒක සම්මුතියකට එනවා නම් ඒක දේශපාලන කඳවුරක්. නේද? හැබැයි ඒගොල්ලෝ දන්න දිගු කාලේ ඒගොල්ලන්ට දේශපාලනික අවාසි වුණත් කෙටි කාලේ මේ නිශ්චිත මොහොතේදී ඒගොල්ලන්ගේ පැවැත්ම හදාගන්න නම් ජාතික ජන බලවේගයට එරෙහිව එකතු වෙන්න ඕන. ඔකයි. ඒක පුද්ගලික පැවැත්ම. හැබැයි මතක තබා ගන්න. ඔය කුමක් කරත් ජාතික ජන බලවේගයට ලබා දී තියෙන ජනවරම අනුව දූෂිතයන්ට අපරාධකරුවන්ට එරෙහිව කරන පරීක්ෂණ කිසිවක් අඩපණ ඉදු වෙන්නේ දෙන්නේ නැහැ. ඒ වගේම අපි කරේ ජනතාව විශ්වාසය තබලා මේ අපිට ලබා දුන්නු ජනවරම අපි කරේ තබා තිබෙන බලාපොරොත්තු අපි අනිවාර්යයෙන් ඉටු කරනවා. ඒ නිසා ලංකාවේ අලුත් දේශපාලනයක් මතුවලා තියෙනවා පළමු වතාවට. මෙතන ඔබට අපේ රට පිළිබඳ අපේක්ෂාවක් තියෙනවා. මොන වගේ රටක්ද අපිට ඕන? ඉස්සර ජනතාවට තිබුණු අපේක්ෂාවයි පාලකයට තිබුණු අපේක්ෂාවයි දෙකක්. ජනතාවට එක උවමනාවක් තිබුණා, පාලකයට තව උවමනාවක් තිබුණා. ඔබට සහතික දෙන පළමු වතාවට රටේ ආණ්ඩුවක් හදලා තිනවා. ඔබගේ උවමනාව සහ අපේ උවමනාව එකක් බවට පත් වුණු ආණ්ඩුව. ඔබට දූෂණය නතර කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට දූෂිතයන් දඬුවම් දෙන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට අපේ රටේ නීති විධාන ආධිපත්‍ය තහවුරු කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඔබට අපේ රටේ ආර්ථික මිට වඩා හොඳ ආර්ථික බට පරිවර්තනය කරන්න ඕන. අපිටත් ඒක ඕන. ඒකද මොකද්ද? ජනතාව සහ පාලකයා දෙපාර්ශ්වයක් නෙවෙයි. ජනතාව සහ පාලකයා එකට ඉන්න පාලනය ලංකාවේ ගොඩනැගිලා තියෙනවා. මේක තමයි අපේ රට ගොඩනැගීම සඳහා තිබුණ අවස්ථාව. ඒ අවස්ථාව උදා කර ගැනීමෙන් ඔබ විශාල වෙහෙසක් දරව බව මා මුලින්ම මතක් කරා. ඔබගේ හඬ ඔබ කරන කාර්යභාරය නොඑන්න සමහරට අපිට ශක්තිමත් ආණ්ඩුවක් හදා ගැනීමට ප්‍රවිෂ්ඨ අවස්ථාවක් ලැබෙන්න ඔබ විශාල කාර්යභාරයක් කරා. මතර ඉස්සරහටත් ඔබ විශාල කාර්යභාරයක් අපි විශාල ඉලක්ක කීපයක් හදලා තියෙනවා. මේ වසර ලංකාවට ඉතිහාසයේ වැඩිම සංචාරකයන් ආපු වසර බවට මේ 2025 වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම අපනයන ආදායම ලබාගත් වසර බවට මේ 2025 වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම ආණ්ඩුවක් ලබාගත් ආදායම ලබා ගන්න වසර බවට මේ වසරපත් කරනවා. ඉතිහාසයේ වැඩිම දූෂිතයන්ට දඬුවම් දීපු අවුරුදු බවට මේ අවුරුද්දපත් කරනවා. ඉතින් එනිසා අපි යහපත් චේතනාවන් සහ බලාපොරොත්තු සහිත වැඩ කරනවා. ඒ වෙනුවෙන් අපි හැමදෙනාම එක්ව වැඩ කරමු. වෙනී සිටමු කියලා ආරාධනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැමදෙනාටම. ජය වේවා.